මම අස්තවික ශාස්ත්‍රඥ ගුණරත්න පෙරේරා. මම මෙට පෙර වීඩියෝෙන් කතා කරේ අත්ලෙන් කියන්න පුළුවන් සෞඛ්‍ය ගැන. මම අද මට කීප දෙනෙක් කිව්වා ධනවත් වෙන හැටි, දියුණු වෙන හැටි වීඩියෝවක් කරන්න කියලා. අත්ල බලලා කියන්න පුළුවන්ද කියලා ධනවත් වෙන හැටි, දියුණු වෙන හැටි, විදේශ යන හැටි වගේ දේවල්. මම ඉතින් අද කල්පනා කරුවා මේ අත්ල බලලා ආර්ථික තත්ත්වය දියුණු කරන හැටි, ධනවත් වෙන හැටි වීඩියෝ කරා. මම පෙර කරපු වීඩියෝ එකක් කියලා තියෙනවා. අත්ලේ ධන රේඛාව තිබුණාට ව්‍යවහාරයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට නොයෙකුත් දේවල් එකතු වෙන්න ඕන ඒ ධනෙ ක්‍රියාත්මක වෙන්න. වාසනාවටම ධනෙ ක්‍රියාත්මක වෙන්නේ වාසනාව මත කරගන්න පුළුවන් උත්සාහයෙන් තමයි මගේ නම් විශ්වාසය. කොහොම නම් දිග ධන රේඛාවල් තියෙන අයගේ ආර්ථික තත්ත්වය දුර්වල වෙලා තියෙනවා. කෙටි ධන රේඛාවල් තියෙන අය ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. ධනෙ හම්බ වෙන ක්‍රම කොටක් තියෙනවා. ක්‍රම නම් අනුන්ගෙන් ලැබෙනවා. අදිෂ්ඨ ධන ලාභ ලැබෙනවා. බොහොම මහන්සියෙන් උත්සාහ කළා ක්‍රමයෙන් දියුණු වෙච්ච අය ඉන්නවා. විදේශ ගිහිල්ලා ධනෙ හම්බ කරපු අය ඉන්නවා. ඒ වගේම හම්බ කරපු ධනය විනාශ කරගත්ත අයත් ඉන්නවා. ඒවත් මේ සටහන් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ දිග ධන රේඛාවල් තිබුණාට එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙටි ධන රේඛාවල් තියෙන ඒගොල්ලන් ක්‍රියාත්මක කරනවා. ඒ යම් කාලවලදී කෙටි ධන රේඛාවල් ක්‍රියාත්මක වෙන කාල සීමාවල් තියෙනවා. ඒ ධනෙ ක්‍රියාත්මක වෙන කාල සීමාවලදී ධනවත් වෙනවා. අතේ ස්ට්‍රෙන්ත් එකක්, ශක්තියක් අවශ්‍යයි, බලයක් අවශ්‍යයි ඒ ධන රේඛාවල් ක්‍රියාත්මක වෙන්න. බල නැති කෙනෙකුට ධනෙ ක්‍රියාත්මක කරන්න බෑ, හම්බ කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ක්‍රියාත්මක වෙන ක්‍රියාශීලී ඒගොල්ලන්ට පමණයි ධනෙ සරිකරන මොකක් හරි කරලා, කුලිය වලක් හරි කරලා, සිමෙන්ති යනලා හරි, පිටරට ගිහිල්ලා හරි ඒ ඕන ක්‍රමයකට ධනෙ ක්‍රියාත්මක වෙන ශරීරයේ ශක්තියත් මානසික තත්ත්වයත් අවශ්‍යයි. ඒ දෙක තිබුණොත් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරියට ශරීර ශක්තියයි මානසික ශක්තියයි හරියට තියෙනවා නම් ක්‍රියාත්මක වෙනවා. මගේ ගාවට එක මහත්තයෙක් ආවා දැන් අවුරුදු 20 ගානකට ඉස්සෙල්ලා. එයා සල්මන් කැඳලා ආවේ අනුවනත් එක්ක ආවේ. මම එයාගේ අත බලලා කිව්වා මේ මිනිස්සයා නම් මේ තත්ත්වයෙන් සල්මන් ගහගෙන මේ නිකන් එන මිනිස්සෙක් නෙවෙයි. මම යවුවා මෙයාගෙන් මා රවට්ටන්නද සල්මන් ගහගෙන ආවේ කියලා. සල්මන් කැඳගෙන ආවා කියලා. ඒතකොට එයා නෑ අපේ ගමේ කොල්ලෝනේ එහෙම කියලා කිව්වා. ඉතින් මම අත බලලා ඉස්තරයක් කිව්වා. ඒ මහත්තයා ඊට පස්සේ කාලා කීපාර මහම්මෙන් ආවා. ඒ මහත්තයා ඒ වෙනකොටත් දැනට ලංකාවේ ප්‍රසිද්ධ නමක් තියෙන ව්‍යාපාරික හිමිකරුවෙක්. ඉතින් අත බැලුවොත් කියන්න පුළුවන් ඇඳුම කෙසේද මට ඔබ්ජෙක්ට් එක මගේ අත ඇඳුම නෙවෙයි. පරිසම සර්ම ඕන දෙයක් ඇඳගෙන ආවත් මට ප්‍රශ්නයක් නැහැ. මම ඔබ්ජෙක්ට් එක නැත්නම් මගේ මම බලන්නේ අත දිහායි මට කියන්න පුළුවන්. ඒ වගේම මේ කාල සීමාව දිග කාල සීමාව මා හම්බෙච්ච ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ මට පාපොච්ච කරනවා. ගොඩක් මහත්තයා ඔයා මම හම්බෙලා මොටර් බයිසිකලේ කොටකස් මං ගහගෙන කියලා මම ඉතින් විස්තර කියලා දියුණු වෙන කාල සීමාවක් ඇතුළත ඒගොල්ලන් අද ලොකු නමක් තබාගෙන නමක් ඇති නමකින් ව්‍යාපාර කරන ධනවතු. ඉතින් අතේ ජීවගුණය දැක්කොත් කියන්න පුළුවන් ධනය වැඩෙන ක්‍රමය කියලා. ධනය විනාශ වෙන කාල සීමාවලුත් කියන්න පුළුවන්. සමහර ඒගොල්ලන් ඉන්නවා කොච්චර උත්සාහ කරොත් ධනවතුන් ඉන්නවා. ධනවතුන් කොච්චර උත්සාහ කරොත් ධනය දිනු කරන්න බෑ. කොහේ හරි මොකක් හරි දෙයක් පැටලිලා විනාශ වෙලා යනවා. එක්කෝ සෞඛ්‍ය විනාශ වෙලා දුර්වල වෙනවා, නැත්නම් සතුරු කරදර වෙනවා, නැත්නම් උත්සාහ දැන ප්‍රතිඵල නැති වෙනවා. සමහර රේඛාවල් තියෙනවා, ධන රේඛාවල් තියෙනවා මේ බල්බේ කරන්ට් එක 230 වෝල්ටේජ් වලටපත් වෙන සාමාන්‍යයෙන්. ඒක සමහර 120 පාටිකල් ඩිම් වෙලා යනවා. ඒ වගේ ධන රේඛාවල් තියෙනවා ඩිමින් පීරියඩ් වල යනවා. ඉතින් කම්ප්ලීට්ලි ධනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ධනය ක්‍රියාත්මක කරන අමාරුයි, නීති මාර්ග පැටලෙනවා, ණය වෙනවා,
ෆැමිලි ප්‍රොබ්ලම්ස් තියෙනවා, යාළුවෝගේ කරදර තියෙනවා, සතුරු කරදර තියෙනවා, ගන්නා තීන්දුව වැඩ තියෙනවා. එහෙම තියෙනවා. රටේ තියෙන දේවල් වලින් ධනෙ හින වෙන අවස්ථාවල් තියෙනවා. පසුගිය කාල සීමාවල වල කොච්චර ව්‍යාපාර බිනවද නැද්ද? ධනෙ හින වෙලා ගිහින් තියෙනවා. නමුත් යුද භූමියේ ධනවත් වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. යුද භූමියේ ධනවත් වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. මම ඒක දන්නවා. ඒගොල්ලන්ට වාසනාවක් තියෙනවා. ඒගේ ක්‍රියාව නිසා ධනවත් වෙනවා. ඉතින් කුඩා ලොකු දිග ධන රේඛාවක් නැතිුණත් ධනවත් වෙන්නේ නැති යනවා. කුඩා රේඛාවල් තිබුණොත් ධනවත් වෙනවා. කලින් කලට ධනවත් වෙනවා. අවුරුදු 2-3ක් මොකක් හරි කරනවා. ඊට පස්සේ තව මොකක් හරි කරනවා. ඊට පස්සේ තව මොකක් කරලා අඩිය ඉදිරියට යනවා. ඒකම හරි මානසිකත්වයක් තිබුණොත් ඒ හරි මානසිකත්වය යොමු කරලා ලොකු ව්‍යාපාර ගොඩනගාපු අය ඉන්නවා. ඉතින් ධනය වැඩෙන්නේ එක ක්‍රම වලටයි. ඒක නිසා මේ අත බැලුවොත් තමයි කියන්න පුළුවන් ඒක කොහොමද එන්නේ කියලා, ධනය වැඩෙන්නේ කියලා. ඒ වගේම ධනය හානි වෙන්නේ සෞඛ්‍ය නිසා ධනය හානි වෙනවා. හොඳට ටොප් එකට ගිහිල්ලා ධනෙන් එලා ඉනකොට සෞඛ්‍ය ලොකු සෞඛ්‍ය පිළිමක් කරනවා. ඊටකොට ව්‍යාපාර කරන්න බැලුවොත් ධනය හානි වෙච්ච අය ඉන්නවා. නැත්නම් අඩිය ගිහිල්ලා ධනයෙන් දිනුච්ච අය ඉන්නවා. මේ ධනය ගැන අතේ ධනය වැඩෙන ආකාරය ගැන කියන්න වීඩියෝ ගණනාවක්ම කරන්න පුළුවන්. ඉදිරි කාලේදී මම මේ වීඩියෝ මට අවස්ථාව වෙන විදිහට කරනවා. ඔබට යම්කිසි මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් ක්ලික් කරන්න. මොනවද දැනගන්න තියෙනවා හරි හෝ වැරදි හෝ කමෙන්ට් දාන්න. මගේ පල්ලෙහා මම දැනගන්න තියෙන දේ උත්තර දෙනවා. ඔබ සැමට සුබ දවසක්. මම මෙතන නවතිනවා.